ආයිබෝවන් යාළුවනි, නොදුටු සත්ත්ව ලෝකයේ වෙතින් ගෙනෙන දෙවන වීඩියෝට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කොට්ටෝරුවා ගැන. කොට්ටෝරුවා ඕස්ට්‍රේලියාවේ හැරෙන්නට අනිත් සියලුම රටවල් වල ජීවත් වන සතෙකි. ඒ රටවල් වල දේශගුණයන්ට සරිලනසේ සුළු සුළු වෙනස්කම් සහිතව දැකගත හැක. ලතින් බසින් කොට්ටෝරුවා පීකස් යනුවෙන් හඳුන්වයි. කුමීන් පණුවන් වැනි සතුන්ද පළතුරුද ආහාරයට ගනී. දිගු හොටෙන් නිතරම ගස් කඳන් වලට කොටයි. කෙහෙල් කඳට කෙටූ විට හොට පැටලේ. ඒ නිසාම එයට උපමාවක්ද පට බැඳී ඇත. කොට යන කොට්ටෝරුවා කෙහෙල් කඳට කෙටූ විට වැඩ වැරදේ යන්න ඒ උපමාවයි. කොට්ටෝරුවා කොටමින් සාදන ගස් බෙනවල වෙනත් කුරුල්ලන් බිත්තර දමයි. එබැවින් ඌ පක්ෂීන්ගේ මිතුරෙකු ලෙස සැලකේ. කොට්ටෝරුවාගේ පාදවල ඇඟිලිකරු ඈතින් පිහිටා ඇත. එමගින් ගසේ කඳ තරයේ අල්ලා ගත හැක. කොට්ටෝරුවාට දිව අනෙක් කුරුල්ලන් මෙන් තමන්ට ඕනෑ හැටියට දිගු කරන්නට නොහැක. එසේ වුවද දිව අග තදින් ඇලෙන සුළු බවක් ඇත. කුඩා කෘමීන් දිවෙහි ඇලුණු විට ආහාරයට ගැනීම උගේ සිරිතයි. ඉංග්‍රීසියෙන් වුඩ්පෙකර් නමින් හඳුන්වයි. කොට්ටෝරුවා ප්‍රධාන චරිතය කර ගනිමින් වුඩ්පෙකර් නමින් කාටුන් චිත්‍රපට මාලාවක් නිපදවා ඇත. තවත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.